තරහ වෙන්න එපා කිව්වට ඔයත් ගිහිල්ලා ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ වයිෆ්ගේ හස්බන්ඩ් එක්ක වෙන හැම හුටපටයක්ම ගිහිල්ලා යාළුවොත් එක්ක හැම වෙලෙම කතා කරන්න ගියොත් ඔයාගේ රිලේෂන්ෂිප් එකත් වැඩි කල් තියෙන්නේ නැහැ. මගේ නම ෂෙවොන් පෙරේරා. රිලේෂන්ෂිප් එකක් හරි මැරේජ් එකක් හරි කියන්නේ හරිම පර්සනල් දෙයක්. ඒක දෙන්නෙක් අතර තියෙන සම්බන්ධතාවයක්. ඔය දෙන්න අතර තියෙන ප්‍රශ්නයක් निराකරණය කරගන්න ඔය දෙන්නට ඇරෙන්න පුළුවන් ප්‍රොෆෙෂනල් කෙනෙක්ට විතරයි. ඒ කියන්නේ සයිකොලොජිස්ට් කෙනෙක්ට හරි කවුන්සලර් කෙනෙක්ට හරි. ඔයා ගිහලා හැම වෙලේම ඔය දෙන්න අතර තියෙන ප්‍රශ්න වගේ යාළුවෝ එක්ක කතා කරගන්න ගත්තාම ඒගොල්ලෝ එකට ඇඩ්වයිස් දෙන්නේ ඒගොල්ලන්ගේ පර්ස්පෙක්ටිව් එකෙන්. ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලන්ට වෙච්ච ප්‍රශ්න ඒව මුල් කරගෙන තමයි ඒ කෝණෙන් තමයි ඔයාට ඇඩ්වයිස් දෙන්නේ. අනිත් එක අපි ගොඩක් වෙලාවට හිතන දෙයක් තමයි හැමෝටම ඕනේ අපිට හරියන්න. හැමෝටම ඕනේ අපිට සුබ පතන්න කියලා. හැබැයි යාළුවෝ කියන පිරිස අතරේ හැමෝම එක වගේ නෑ. හැබැයි මෙහෙමයි. ඔයාගේ යාළුවෝ අතරින් හම්බෙන් එක යාළුවෙක් ඉන්න පුළුවන්. ඔය දෙන්නගේ රිලේෂන්ෂිප් එකට සුබ පතන. හැම වෙලේම ඔය දෙන්නට හරියනවට ගොඩක් කැමති. ඔය දෙන්න අතර ප්‍රශ්නයක් ඇති වුණත් එයා ඇවිල්ලා ඔයාට කියනවා ඔයාගේ හිත සනසන දේවල් අපි මේ විදිහට try කරමු. එයා හොඳ පුද්ගලෙක් කියලා. ඒ ඔයාගේ රිලේෂන්ෂිප් එකේ ඒ තියෙන ගින්නට පිදුරු දාන්න නැතුව ඒ ගින්න නිවන්න හදන අය. ඒ වගේ යාළුවෙක් හම්බෙන් හිටියොත් ඒක හොඳයි. ඉතින් හැම වෙලේම මතක තියාගන්න රිලේෂන්ෂිප් එකක් කියන්නේ දෙන්නෙක් අතර තියෙන පර්සනල් සම්බන්ධතාවයක්. නමුත් හැම වෙලේම තමන්ගේ පාර්ට්නර් ගැන වැරදි කිය හැම තැනම යන්න එපා. එයා ඔයාට ආදරය කරන කෙනා. ඔයා එයාටත් ආදරය කරන කෙනා කියලා අමතක කරන්න එපා.